ආයුබෝවන් ඔලකතුලා ඉන්නේ GLSL YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ ඔයාලා ට්‍රේඩින් කරනවා නම් අනිවාර්යයෙන්ම දැනගත යුතු පාඩමක්. ඒ තමයි support and resistance. ඉතින් අපි ට්‍රේඩින් කරද්දී මාකට් එකේ ඉදිරියේදී මොකක් වෙයිද කියලා අපිට කලින්ම ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් මේ support and resistance හරහා. ඉතින් අපි අද වීඩියෝ එකට කියලා බලමු කොහොමද මේ විදියට අපි ට්‍රේඩ් කරද්දී support and resistance භාවිතා කරන්න කියලා. ඉතින් වීඩියෝ එක කලින් මතක් කරනවා මේක සම්පූර්ණයෙන්ම අධ්‍යාපනික වීඩියෝ එකක් විතරයි. මොකද ට්‍රේඩින් කියන්නේ අදි අවදානම් සහිත දෙයක්. ට්‍රේඩින් වලදී අපි ආයෝජනය කරන මුදල් අපිට නැති වෙන්න උනත් පුළුවන්. ඒ නිසා මේ දේවල් තමන්ම හොඳින් අධ්‍යයනය කරන්න වග බලා ගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි මෙතනදී මම පර්සනල් භාවිතා කරන Exynos platform එක තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් Exynos terminal එක හරහා මම ඔයාලට එක් කරලා පෙන්නන්නම්. මෙතන Exynos platform එකේ Exynos terminal කියන එකට මම මෙන්න මේ විදිහට යනවා. ඊටත් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී මම ඔයාලට BTC හරහාම මේක පැහැදිලි කරන්නම්. ඔයාලට වෙනත් currency එකක් අවශ්‍යයි නම් මෙතන මේ තියෙන plus icon එක touch කරලා ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් කාලය තෝරලා දෙන්න තියෙන්නේ. එතන තියෙන පැයක කාල සීමාව මම මේ විදිහටම තියා ගන්නවා. හරි දැන් එනම් මම ඔයාලට සරලවම කියලා දෙන්නම් මොකක්ද මේ සපෝට් එකක් කියන්නේ කියලා. බලන්න මෙන්න මේ හරිය මෙන්න මේ හරියේ තියෙන ලෙවල් එකටම තමයි ඉස්සරහයවත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊටත් පස්සේ ටික වෙලාවකට පස්සේ නැවතත් මිල පහළට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ අර මම පෙන්නපු ලෙවල් එකෙන් පල්ලෙහාට එක තැනකදීවත් පහළට ගිහිල්ලා නැහැ. මෙන්න මේ ලෙවල් එකේ. ඉතින් මෙන්න මේ වගේ තැනට තමයි අපි කියන්නේ සපෝට් එකක් කියලා. ඉතින් තවත් උදාහරණයක් දුන්නොත් අපි රබර් බෝලයක් අතාරිනවා පොළවට. හැබැයි මේ බෝලේ පොළවට වැදිලා නැවතත් උඩට එනවා. අන්න ඒ වගේ තැන් ට්‍රේඩින් වලදීත් තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වලට තමයි අපි ට්‍රේඩින් වලදී කියන්නේ සපෝට් එකක් කියලා. හරි දැන් මම මේ Exynos terminal එකේ තියෙන මෙන්න මෙතන තියෙන tool එකක් භාවිතා කරන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට මේක touch කරගත්තට පස්සේ horizontal line එකක් මෙතනින් තෝරගන්න මේ විදිහට. ඊටත් පස්සේ මෙන්න මේ හරිය දැන් මම අර පෙන්නපු තැන වලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මෙන්න මේ හරියනේ. ඉතින් මෙන්න මේ හරියට අපිට පුළුවන් support line එක මෙන්න මේ විදිහට ඇඳගන්න. ඉතින් මේකේ කලර් ඕන වෙනස් කරන්න පුළුවන්. මම කොළ පාට මේ විදිහට තියෙනවා. ඉතින් ඊටත් පස්සේ දැන් අපි බලමු resistance එකක් කියන්නේ මොකක්ද කියලා. බලන්න මෙන්න මේ හරිය. ඉතින් මෙතන මේ තියෙන level එකෙන් උඩට නැවතත් මිල ගිහිල්ලා නැහැ. ඉතින් මම අර කලින් දුන්න උදාහරණයෙන්ම ඔයාලට තවත් සරල කරලා මේක පැහැදිලි කරන්නම්. අපි අර ගත්ත රබර් බෝලේ පොළවට දැම්මාට පස්සේ ඒක ටිකක් උඩට එනවනේ. හැබැයි අපි ටිකක් රබර් බෝලේ වේගෙන් පහළට පොළව දෙසට දැම්මොත් ඒ බෝලේ නැවතත් උඩට එනවා. හැබැයි උඩට ගිහිල්ලා උඩ සිවිලිමක් වගේ තිබුණොත් එතනින් නතර වෙලා ආපහු පහළට හැරෙනවා. අන්න ඒ වගේ තැන් ට්‍රේඩින් වලදීත් තියෙනවා. ඉතින් මේ ට්‍රේඩින් වලදී අපි ඒවට කියන්නේ රෙසිස්ටන්ස් කියලා. දැන් මම නැවතත් මේ ටූල් එක එකපාරක් මේ විදිහට ටච් කරලා මෙන්න මේ හරියෙන් රෙසිස්ටන්ස් එක ඇඳ ගන්නවා. ඉතින් මේකේ කලර් එක මම රතු පාටට මේ විදිහට ඇතුළත් කරගන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ටූල්ස් පාවිච්චි කරලා මේ ලෙවල් ලකුණු කරගන්නේ. ඉතින් මේවා අපි හරියට අඳුරගත්තොත් අපිට පුළුවන් මාකට් එක ඊළඟට හැරෙන්නේ කොතනින්ද කියලා ලොකු අයිඩියා එකක් ලබා ගන්න. ඉතින් ඊටමත් සරලව සපෝට් සහ රෙසිස්ටන්ස් අඳුරගන්න විදිය මම ඔයාලට පැහැදිලි කරා. ඉතින් ඔයාටත් පුළුවන් try කරලා බලන්න. මම පළවෙනි කමෙන්ට් එකේ සහ description එකේ link එක දාලා තියන්නම්. ඒ හරහා ඔයාටත් මේවා හොඳට පුරුදු පුහුණු වෙලා මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයා GLSL YouTube channel එකට අලුත් කෙනෙක් නම් ධම්ම GLSL YouTube channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. එහෙම වුණොත් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආපු ගමන් හැමෝටම කලින් ඔයාටත් මේ විදියටම බලා ගන්න පුළුවන්. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.